මේෂ ලග්නය. මේෂ ලග්නයෙහිමි ඔබගේ සෙනසුරු පිහිටන්නේ ලග්නයෙන් 12 වැන්නේ. 12 වැන්න එහෙම නැත්නම් වැයස්ථානය. එහෙමත් නැත්නම් මෝක්ෂ ස්ථානය කියලා තමයි හඳුන්වන්නේ. මෙම ස්ථානගත වීම ජ්‍යොතිෂ විද්‍යාව තුළ පොදුවේ හඳුන්වන්නේ වසර 7මාරක දීර්ඝ ලග්න සෙනසුරු ඒරාෂ්ටකයක් විදියට. නමුත් මේකට බිය විය යුතු නැහැ. මොකද තමාගේ උත්සාහය කැපවීම තුළින් මේ తත්වය වෙනස් කර ගැනීමට එය යහපත් පැතිකඩකට හරවා ගැනීමට තමන්ට හැකියාව තියෙන නිසා. ඔබේ කේන්ද්‍රයේ 12 වැන්නට සෙනසුරු පැමිණීම පාපි අපල ගෙන දෙන ග්‍රහයකුණු සෙනසුරු මීන ලග්නයට පැමිණීම ලග්න ඒරාෂ්ටකයේ ආරම්භ වීමක් තමයි වෙන්නේ. සෙනසුරු ඔබගේ කේන්දරේ 2, 3, 6, 7, 10, 11 වැනි තැනක තැන්පත් වෙලා ඉන්නවනම් අපල ඒ තරම් ඔබට බලපාන්නේ නැහැ. නමුත් 4, 5, 8 යන යම් තැනක නම් මේ සෙනසුරු සිටින්නේ ඔබට රෝගාබාධ, හන්දිපත් ආශ්‍රිත කල්පවත්නා රෝග, සෑදීමට බොහෝ ඉඩ කඩ පවතිනවා. ඒ වගේම නඩු හබවලට පැටලීම, සිර අඩස්සියට පත්වීම තරම් අවකාශයකුත් ඔබට තියෙනවා. ඒ නිසා ප්‍රවේශම් වීම නුවණට හුරුයි. ඔබ මේ සමයේ එනම් වසර 2හමාරක කාලය තුල තරමක් ප්‍රවේශම් වෙන්න ඕනේ තමන්ගේ වැය පක්ෂය ගැන. ඒ තමාගේ වැයවීම අනිසි වියදමක් වීමට ඇති ඉඩකඩ තියෙන නිසාවෙන්. ඔබ උත්සාහ කරන්න ඕනේ ඔබේ මුදල් වැයවීම උපක්‍රමශීලීව ආයෝජනයක් බවට පත් කරගන්න. එමෙන්ම මෙම ග්‍රහමාරුව තුළ යෙදෙන කාලයේදී ඔබ අධ්‍යාත්මික පැත්තට ආගම දහමට යොමු වීම ඉතාමත් යෝග්‍ය වෙනවා.